හැම දෙනාම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. හදිසියෙම ඊශ්‍රායලත් ඉරානය අතර යුද්ධත්වයක් ඇති වුණා. ඊයේ උදෑසන ඊශ්‍රායලෙන් ප්‍රතිපහාර එල්ල වුණා ඉරානයට කෆීර් මගින්. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයෙන් ප්‍රතිපහාර එල්ල වුණා ඊශ්‍රායලට ඩ්‍රෝන කැමරා වලින් ඒ වගේම ජෙට් යානා වලින් ඒ වගේම මිසයිල් වලින්. ඒ ප්‍රතිපහාර සවස් වගේ තමයි ඒක ආරම්භ වීමක් වුණේ. පාන්දර 3:00 විදිහේ අවසන් වෙලා ආයෙත් ඊශ්‍රායල වෙලාවෙන් 5 විතර ඉරානයෙන් ප්‍රතිචාර දැක්වුවා ඊශ්‍රායලට නැවතත් ඩ්‍රෝන කැමරා වලින් සහ නැවතත් මිසයිල් වලින්. මේ වෙනතෙක් ඒක දැන් සාමාන්‍ය ලෙසට නැවතී තිබෙනවා. මේ වෙද්දි ඊශ්‍රායලයේ 40කට ආසන්න ප්‍රමාණයක් රෝහල් ගත කරන සුළු තුවාල වලින් ඒ වගේම ශ්‍රී ලංකාවේ කිසිම කෙනෙකුට මේ වෙද්දි කිසිම හානියක් සිදු වෙලා නැහැ. ඊශ්‍රායල එක ජාතිකයෙක් ජීවිතෙන් අහිමි වී තිබෙනවා. මේ වෙද්දි තෙල්ලාවි නුවරට අලාභාන සිදු වෙලා තියෙනවා. ඒ වගේ ජෙරුසලම් වල සුළු අලාභාන සිදු වී තිබෙනවා. මේ වෙද්දිත් ඊශ්‍රායලයේ හැමතැනම ආරක්ෂාව 100% දෙන හේතුව හැමතැනම සේෆ්ටි රූම් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ ඊශ්‍රායලයේ වැඩ කරන හැම කෙනාටම 100% ආරක්ෂාව තියෙනවා. ඒ වගේම තානාධිපති කාර්යාලයෙන් නිතරම දැනුවත් කිරීම කරනවා. ඒ වගේම අනිවාර්යෙන් පිරිසක් ගැවසෙන තැනක අනිවාර්යෙන් ඩ්‍රෝන කැමරාවක් හෝ නිශාල පෙහාර එල්ල වෙන්න සුළු මොහොතකට කලින් ෆෝනට එර එකක් හෝ මැසේජ් එකක් අනිවාර්යෙන් එනවා. ඉක්මනින් ළඟම තියෙන සේෆ්ටි රූම් එකකට ගිහින් ආරක්ෂිත ස්ථානකට යන්න කියලා. ඒක හැමෝටම ඒ ළඟපාත මොකක් හරි යම් සිදුවීමක් වෙනවනම් අනිවාර්යෙන් මැසේජ් එකක් එනවා. ඒ හැමදේම ඊශ්‍රායලයේ හොඳටම ආරක්ෂාව තියෙනවා. කිසි කෙනෙකුට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වෙද්දී අධීර 3ක් වශයෙන් තමයි ඉරානයෙන් ඩ්‍රෝන කැමරාවෙන් ඒ වගේම නිශාල පෙහාර එල්ලුනේ. මේ වෙද්දිවත් කිසිම ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට කිසිම තුවාලයක් වෙලා නැහැ. ඒ තරම් ආරක්ෂිතයි ඊශ්‍රායලයේ. ඉතින් කොච්චර යුද්ධයක් පටන් ගත්තත් ඇත්තම ලංකාව අය බය වෙන්න ඕනේ නැහැ. හේතුව ඇත්තම ලංකාවේ බය වෙන්න හේතු තියෙනවා. නිවුස් වල ගොඩාක් යන දැක්කහම ඇත්තම බය වෙනවා. ඒ බය වුණාට ඊශ්‍රායලය කියන්නේ ආවට ගියාට තීරණ ගන්න කට්ටියක් නෙවෙයි. ගොඩාක් දුරදිග බලලා ගන්න තීරණ කට්ටියක්. ඉතින් ඊශ්‍රායලයේ කොච්චර යුද්ධය ඇති වුණත් 100% ආරක්ෂාව තියෙනවා. නැවතත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු මම සමු ගන්නවා.